අයිබෝන් පුතේ අපිට තියෙන්නේ 2025 දෙවෙනි වාරයේ වයඹ පළාත් පේපරේ ව්‍යුහගත රචනා හතරවෙනි ප්‍රශ්න සාකච්ඡා කරන්න. එතකොට මේකෙදි පළවෙනි ප්‍රශ්නය, ඒ කියන්නේ ව්‍යුහගත රචනා හතරවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ චලනය වන වස්තුවක බලය ත්වරණය හා ස්කන්ධ අතර සම්බන්ධතාවයක් ඇත කියලා තමයි කියන්නේ. අපි දන්නා මේ නිව්ටන්ගේ දෙවෙනි නියමය. නිව්ටන්ගේ දෙවෙනි නියමය පුතා කිව්වේ වස්තුවක් මත වස්තුවක ඇතිවන ත්වරණය වස්තුවක ත්වරණය අනුලෝමව සමානුපාතිකයි කිව්වපත් පුතා බලයට F කියන බලයට අනුලෝමව සමානුපාතිකයි කියලා කිව්වා. ඊට අමතරව ඒ ත්වරණය අනුලෝමව ප්‍රතිලෝමව සමානුපාතිකයි කිව්වා ස්කන්ධයට. ප්‍රතිලෝමව සමානුපාතිකයි කිව්වා ස්කන්ධයට. ඔය තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමය. එතකොට මේ නියමයට අනුව අපි සමීකරණයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ සමීකරණය අපි දන්න ප්‍රසිද්ධම සමීකරණය මොකද්ද? F සමානයි ma. එතකොට මේ සමීකරණ හොඳට මතක තියෙන්න ඕනේ. F සමානයි ma සමීකරණයෙන් තමයි. එතකොට මේ කතාව මේ කියන්නේ. අපි බලමු අපි ඉස්සරහට ගිහින් මොනවද මේ ගහන ප්‍රශ්න කියලා. යතුරු පැදියක් යතුරු පැදියේ තොරණේ වැඩි කරයි. යතුරු පැදියක් දීලා තිනවා පේනවද? එක මිනිස්සෙක් ඉන්නවා එහෙක අනිත් එකේ තව පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. දැන් ඒතර පුතාලට මේ ගාන තේරෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ තේරෙන්න ඕනේ. ඒතකොට ස්කන්ධය වැඩි වෙලා තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. යතුරු පැදියේ තොරණේ වැඩි කරයි එක්කයක පමණක් ගමන් කරයි කියලා කියනවා. යතුරු පැදියේ දෙදෙනෙකු ගමන් කරයි කියලා කියනවා. ඒතකොට තොරණේ වැඩි කරයි එක් අයෙක් ගමන් කරයි දෙදෙනෙකු ගමන් කරයි කියලා තියෙනවා. ඒතකොට බලයේ මනින සම්මත ඒකකයේ. හරි සරල ප්‍රශ්නකින් පටන් ගන්නෙ. අපි දන්නවා බලයේ මනින සම්මත ඒකකයේ පුතා නිව්ටන්. බලයේ මනින සම්මත ඒකකයේ නිව්ටන්. හරිම සරල ප්‍රශ්නකින් පටන් ගන්න. ඊට පස්සේ දෙවෙනි රෝමිලක්කන් දෙක බලමු. බලයක් කියලා කියන්නේ මොකද්ද? ඇදීමක් හෝ තල්ලු කිරීමක්. මත තියන්න බලයක් කියලා කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක් ඈ. රයිට්. එතකොට මේකේ දෙවෙනි ප්‍රශ්නය අහනවා අවස්ථා දෙකේදී යතුරුපැදිය තොරණය කෙරෙහි අනුලෝමව හා ප්‍රතිලෝමව බලපාන සාධක වෙන වෙනම ලියන්න කියලා. ඒතකොට දැන් උන් සර් කියලා දුන්නා තොරණයට අනුලෝමව සමානුපාතික වෙනවා බලය F තමයි. එතකොට කියන්නේ බලය කියලා ලියන්න ඕන අනුලෝමව සමානුපාතික එක. ප්‍රතිලෝමව සමානුපාතික වෙන්නේ ස්කන්ධය. මේ ප්‍රශ්නය නිව්ටන්ගේ දෙවෙනි නියමය ඇසුරින් තමයි අහලා තියෙන්නේ. රයිට්. බලය තොරණයේ ස්කන්ධය අතර ඇති සම්බන්ධතාවය සංකේත වලින් ලියන්න කියලා කියනවා. බලය එතකොට මොකද්ද මේ කියන්නේ? බලය තොරණයේ ස්කන්ධය අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ F සමානයි ma කියලා ලියන්න තමයි මේ කියන්නේ. බලය සමානයි ස්කන්ධයේ වරක් තොරණය කියලා ලියන්න කියලා තමයි ඔය කියන්නේ. ඒතර කට F සමානයි ma කියලා ලියන්න ඕනේ. එහෙම නැත්නම් බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම තොරණය කියලා ලියන්න ඕනේ. රයිට්. පහත සඳහන් අවස්ථා පැහැදිලි කළ හැකි නිව්ටන්ගේ නියම දක්වන්න කියලා කියනවා. දැන් ඉතුරු නියම දෙකක් ගැන අහන්න වෙන්නේ සමහර විට අහන්නේ. අපි බලමු. රොකට්ටුවක චලිතය. අපි රොකට්ටුවක චලිතය ගන්නෙ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියන කාරණේට තමයි අපි රොකට්ටුවේ චලිතය ගන්න. ඒ කියන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඊට පස්සේ අභ්‍යවකාශයේ ග්‍රහයන්ගේ චලිත වීම. අභ්‍යවකාශයේ ග්‍රහයන්ගේ චලිත වීම. ඒතර බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවන අවස්ථාවක් ගැන තමයි අභ්‍යවකාශය ගැන අපි කතා කරන්නේ. කියන්නේ බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවන අවස්ථාවක් අභ්‍යවකාශයේදී. එතකොට බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවන අවස්ථාව ගැන කතා කරන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමය. මොකද්ද? බාහිර අසමතුලිත බලයක් වස්තුවක් මත ක්‍රියාත්මක නොවන විටදී වස්තුව එක්ක නිශ්චලතාවයෙන් පවතී. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. එක්ක නිශ්චලතාවයේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් චලනය වෙන වස්තුවක් නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්න ඕනේ කියලා තමයි ඒක කියන්නේ. රයිට්. එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමය තමයි දෙවෙනි එක. ඒතකොට නිව්ටන් නියම තමයි මෙතනින් අහලා තියෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි යනවා රෝමිලක්කන් 2 ග්‍රෑම් 750ක බර කොපමණද කියලා අහනවා. හරි ලේසි. මේක ගොඩක් ළමයිට මේකත් බෑ. හරි. හොඳට මතක තියාගන්න මේකත් F සමානයි ma සමීකරණයම තමයි. රයිට්. අපි මේකේ බරට W කියලා ගත්තොත් එහෙම ස්කන්ධේ m නම් ඒක ත්වරණයෙන් වැඩි කරපුවාම ගුරුත්ව ත්වරණයෙන් වැඩි කරපුවාම කියන්නේ g කියන එකෙන් වැඩි කරපුවාම අපිට එනවා බර. දැන් මෙතන ස්කන්ධේ ග්‍රෑම් 750 නේ දීලා තියෙන්නේ. ඔයා මෙතන කරගන්න ඕනේ ග්‍රෑම් මගේ අනිවාර්යයෙන්ම බෙදන්න ඕනේ 1000න් කිලෝග්‍රෑම් කරගන්න. නැත්තම් මේ ගාන වරදිනවා. 1000න් බෙදලා කිලෝග්‍රෑම් කරගෙන තමයි අපි ಗುಣ කරන්න ඕනේ මොකෙන්ද? 10න් ಗುಣ කරන්න ඕනේ 10යි ms ඍණ 2කින් ಗುಣ කරන්න ඕනේ. රයිට්. එතකොට උන් එනවා මේකට උත්තරේ මේ බිඳුවට මේ බිඳුව කපලා යනවා. මේ බිඳුවට මේ බිඳුව කපලා යනවා. බර එනවා 7.5යි නිව්ටන් කියලා වුන් උත්තරයක් එනවා. ආන් ඒ උත්තරේ තමයි එන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහටයි බර හොයන්න. හොඳට මතක තියාගන්න බර හොයන්න
ස්කන්ධය ගුණ කරන්න ඕනේ 10න් කියලා මතක තියාගන්න. 10 කියලා කියන්නේ ගුරුත්වයේ තොරණේ. රයිට්. ඊට පස්සේ අපි යමු C කොටසට. ඊට පස්සේ C කොටසට යමු. බලමු C කොටසේ මොනවද අහලා තියෙන්නේ. දැන් මේ නිව්ටන්ගේ නියම සම්බන්ධයෙන් આવොත් හරි ලේසි ගණන් තියෙන. ඒතකොට හරි ආසාවෙන් උත්තර දෙන්නත් පුළුවන්. මොකද F සමානයි m වලින් යහන්. රයිට්. හරි. අපි යම් බලමු පල්ලෙහාට තව මොනවද අහලා තියෙන්නේ කියලා බලන්න. රයිට්. C. කොහොමද C වල තියෙන මොකද්ද කියලා. රයිට්. C වලින් අහලා තියෙන්නේ මොනවද කියලා බලමු. රයිට්. තොරම්බන් C වලින් මොනවද තියෙන්නේ කියලා. හරි. නෑ. හරි. C වලින් අහලා තියෙනවා බල සමතුලිතතාවයේ ඇති අවස්ථා දෙකක් පහත දැක්කේ. බලන්න බල සමතුලිතතාවයේ අවස්ථා කට්ටිය ඉගෙන ගන්නවා අවස්ථා තුනක් ගැන ප්‍රධානව. මොනවද අවස්ථා තුන? මෙන්න මේ වස්තුවක් ඒක රේඛීය බල දෙකක් යටතේ වස්තුව සමතුලිත වී පවත්න අවස්ථාවක් ගැන. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව මේ ඒක රේඛීය බල දෙකක් යටතේ සමතුලිත පවත්වේ. තව අවස්ථාවක් ඉගෙන ගන්න මොකද්ද? සමාන්තර බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පවතින අවස්ථාවක් ගැන. ඒ කියන්නේ මෙන්න මේක 20යි. එහෙනම් යට දෙක 10 10 වෙලා ඒ දෙක එකතුව 20ක් වෙච්ච අවස්ථාව. රයිට්. තව එකක් ඉගෙන ගන්නවා ආනත බල තුනක් යටතේ. ආනත බල තුනක් යටතේ වස්තුවක සමතුලිතතාවය උදාහරණයක් විදිහට ඔය පින්තූර රාමුවක් බිත්තියේ ඉල්ලලා තියෙන අවස්ථාවක් ඔන්න ඔය වගේ අවස්ථාවක් ගත්තොත් එහෙම ආනත බල තුනක් යටතේ තමයි වස්තුව සමතුලිතව තියෙන්නේ. රයිට්. එතකොට දැන් මේ අහනවා සමතුලිත ඇති අවස්ථා දෙකක් පහක් දැක්කේ. රයිට්. එතකොට x වල අගය කීයද කියලා අහනවා. දැන් මේ x වල එක අපිට පේන්නේ ඒක රේඛීය. මේ පළවෙනි එකට තමයි සමාන වෙන්නේ. මෙන්න මේකට සමාන වෙන්නේ. රයිට්. එතකොට ඒක රේඛීය බල දෙකක් යටතේ සමතුලිතව පවතින වස්තුවක් විදිහට තමයි අපිට පළවෙනි එක පේන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම x වල අගය කීයද වෙන්න ඕනේ? 5යි. හේතුව ඒක රේඛීය බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් ඒ වස්තුව දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ, විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ, එකම ක්‍රියාරේඛාවේ පවතින්න ඕනේ. රයිට්. ඔය ඔක්කොම දේවල් බැලුවම x ගියාගේ කියලා ගන්න පුළුවන්. 5යි නිව්ටන් කියලා ගන්න පුළුවන්. හරිද? දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න. විශාලත්වයෙන් සමාන වෙන්න. ඒක තමයි කතාව ඈ. රයිට්. එහෙනම් x වලගේ 5යි නිව්ටන්. රයිට්. ඊට පස්සේ අපෙන් අහනවා දෙක රූපේ 5යි නිව්ටන් වල සංප්‍රයුක්තය දක්වන්න කියලා කියනවා. දෙක රූපේ 5යි නිව්ටන් බල වල සංප්‍රයුක්තය දක්වන්න කියලා කියනවා. 5යි නිව්ටන් බලවල සංප්‍රයුක්තය අනිවාර්යයෙන්ම කීයක් වෙන්න ඕනද? 2යි නිව්ටන් වෙන්න ඕනේ. හේතුව බල තුනක් යටතේ ආනත බල තුනක් යටතේ වස්තුව සමතුලිතව පවතිනවා. බල දෙකක විශාලත්වය තුන්වෙනි බලයේ විශාලත්වයට සමාන විය යුතුයි වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. ඒ වගේම බල තුනේ ක්‍රියාරේඛා එකම තැනදී හම් වෙන්න ඕනේ. එහෙනම් 5යි 5යි නිව්ටන් කියන දෙකේ සංප්‍රයුක්ත බලය මෙතන වෙලා තියෙනවා සමතුලිතව පවතින නම් 2යි නිව්ටන් මේ තියෙන විදිහට. රයිට්. හරි. එහෙනම් රෝම ඉලක්කම් 3 මේ හැම අහගන්න තව වැදගත් දෙයක් මේ හැම බල පද්ධතියක්ම එකම තලයේ පිහිටන්න ඕනේ. එකම තලයේ පිහිටන්න ඕනේ. බල දෙකකට වඩා වැඩි අවස්ථාවක් ක්‍රියාත්මක වෙනවා නම් බල දෙකක සංප්‍රයුක්තය. ඒ කියන්නේ එකතුව තුන්වෙනි බලයේ විශාලත්වයට සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. දැන් එකතු කියලා ගත්තාම වැරදිට එක ගන්න එපා. 5යි 5යි 10යි කියන එක නෙමෙයි සංප්‍රයුක්ත ඊට වඩා වෙනස් වෙනවා. රයිට්. ඒක රේඛියෝ ඒ කියන්නේ එකම පැත්තට එකම දිශාවට ක්‍රියා කරනවා නම් ඒක උන් 10යි 20යි කියලා ගත්තා එක මෙන්න මෙතන වගේ ඒ ඇරෙන්න ආනතව තියෙනවා නම් එහෙම වෙන්නේ නැහැ. රයිට්. ඒ වගේ ගණන් A level වලදී හදන්න වෙනවා. නමුත් දැන් මේක බලලා අපිට මෙහෙම කියන්න පුළුවන් වෙනවා. රයිට්. ඊට පස්සේ අපි යනවා එක රූපේ ඊළඟට අපිට තුන්වෙනි රෝම ඉලක්කම් දීලා තියෙන්නේ එක රූපේ බලයක් සමතුලිතව පැවතීමට තිබිය යුතු අවශ්‍යතා මොනවද කියලා අහනවා. එක රූපේ විදිහට බලයේ සමතුලිත වීමට තිබිය යුතු අවස්ථා ඒව තමයි කිව්වේ එකම ක්‍රියා බලයේ විශාලත්වය සමාන විය යුතුයි. බලයේ විශාලත්වය සමාන විය යුතුයි. බල දෙකේ විශාලත්වය සමාන විය යුතුයි. බල දෙකේ විශාලත්වය සමාන විය යුතුයි. බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි. එකම ක්‍රියාරේඛාවේ පැවතිය යුතුයි. එකම ක්‍රියාරේඛාවේ පැවතිය යුතුයි. ඒ වගේම එකම ක්‍රියාරේඛාව පැවතිය එකම තලයේ පැවතිය යුතුයි. රයිට්. ඕම ওই ටික සමාන වෙන්න ඕනේ. එතකොට තමයි මේකේ සමතුලිතතාවය අපිට හම්බෙන්නේ. ඊට පස්සේ දෙක රූපේ නිව්ටන් දෙක බලය නිව්ටන් එක බලයක් ආදේශ කළොත් වස්තුවේ චලිත දිශාව වඳින්න කොහෙටද වෙන්නේ? පල්ලෙහාට 2යි නම් සංප්‍රයුක්තය දෙකට වඩා අඩු වෙලානේ. සංප්‍රයුක්තය 2යි නම් එක වෙද්දි දෙකට වඩා සංප්‍රයුක්තය අඩු වෙලා. ඒතකොට උඩට කොහොමත් එක කියන සංප්‍රයුක්තයක් හැදෙන්නේ නැහැ. උඩට දෙක කියන සංප්‍රයුක්තයක් දැනට හැදිලා තියෙන්නේ. ඒ හින්දා වස්තුව කොහෙට චලිත වෙන්නේ? ඉහළ දිශාවට චලනය වෙනවා. වස්තුව ඉහළ දිශාවට චලනය වෙනවා. එතකොට වස්තුවේ චලිත දිශාව මෙන්න මෙහෙමට මේ විදිහට නිරූපණය කරා කොහොම ඊටලයක් ඉහළට ඇඳලා පෙන්වනවා නම්
අන්න වස්තුවේ චලිත දිශාව අපිට එතනින් ඒ ලකුණ ගත්ත හැකි. රයිට්. ඊට පස්සේ අපි බලමු ඊළඟට අපි මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. ඒතකොට මේ ටික හොඳට අවබෝධය තියෙන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න ඕන තරම් විභාගේ අපිට හම්බ වෙනවා. රයිට්. ඒතකොට විභාගේ හම්බ වෙනවා. අපි ඒවට ලෑස්ති වෙලා යන්න ඕනේ. රයිට්. අපි බලමු ඊළඟට කොහොමද කියලා. රයිට්. එතකොට මේ ප්‍රශ්නේ එතනින් ඉවර වෙනවා. අපි ආයෙම රචනා කොටසේ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ සාකච්ඡා කරමු. එතකොට ඔයාලට කෙටි වීඩියෝ විදිහට තමයි මේක ලබා දෙන්නේ.